අර අතන ඉඩමක් විකිනීමට කියලා බෝඩ් එකක් දාලා තිබ්බා. මම තමයි මේ බෝඩ් එක දැම්මේ. කොහොමද වටිනාකම? 15කට වගේ තමයි. 15ක් වගේ කියන්නේ. ඒක අනර්ථන ලාභයි බබා. ඔය පැත්තේ පර්ච් එකක් 4ක් 5ක් වෙනවා. ඒක තමයි මාත් බැලුවේ. මේ අපිට පේමන්ට් ප්ලෑන් එකක් එහෙම තියනවද ඔයාගේ? අපිට බැංක් ලෝන් එකකට ගියත් ප්‍රශ්නයක් නැහැ නේ. බැංක් ලෝන්? හැමෝටම අමාරු කාලයක් නේ. කමක් නැහැ. ඉතින් මුලින් පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න ඉතුරු ටික කරගන්න පුළුවන්. එහෙනම් හොඳයි. කොහෙද මහත්තයාගේ ඉඩම තියෙන්නේ? ඉඩම තියෙන්නේ? අර අතන වෙලගාව තියෙන ඉඩම ගැන කියන්නේ මම. අර කුඹුක් ගහක් තියෙන්නේ? අන්න ඒක. ඉතින් එතන බෝඩ් එකක් දාලානේ තියෙන්නේ. මේ අර මිස්ගේ පුතාද? මිස්ගේ? මොන මිස්ගේ? ඉඩමයිති මිස්ගේ පුතෙක් ඉන්නවා කිව්වේ. මේ ඉඩම ඔයාගේ නෙවෙයිද? පිස්සුද මහත්තයා මට කොහෙද ඉඩම් තියෙන්නේ? ඉතින් දැන් කිව්වේ අර බෝඩ් එකේ දැම්මේ තමුසේ කියලා. ඉතින් බෝඩ් එකේ දැම්මම තමයි. ඉඩම මගේ නෙවෙයි. එතකොට ඉඩමේ ගාණත් ලක්ෂ 15 නෙවෙයිද? බෝඩ් එකේ දාන්න මගේ කුලිය 15000. දැන් මහත්තයා ඉඩම විකුණන්නේ නැද්ද? පිස්සුදෝයි? Sacabou.